එක් උදෑසනක රජතුමා තම රාජසභාවේ කවියන් රැස් කර ඔවුන්ගේ ප්‍රඥාව පරීක්ෂා කිරීම සඳහා කවියෙන් ප්‍රහේලිකාවක් ඉදිරිපත් කළා. දාර දෙකයි එකතැන මුල් කර තැනුවා. පාර 30ක් ගැසුවත් බියකුත් නැතුවා. කොන් 4යි කණු 4යි ගෙට ඇතුවා. තෝරාපන් ඊයේ මගදිත් දුටුවා. රාජසභා කවියන් ප්‍රහේලිකාව විසඳීමට උත්සාහ කළ නමුත් කිසිවෙකුට පිළිතුරක් සොයාගත නොහැකි වූ අතර ඔවුන් රජු ඉදිරියේ කනස්සල්ලට හා අපහසුතාවයට පත් වුණා. රාජකීය කවටයා වූ අන්දරේ සිනාසෙමින් ප්‍රහේලිකාව විසඳීමට තමාට හැකි බව රජතුමාට පැවසුවා. අන්දරේ දක්ෂ ලෙස කවියෙන් පිළිතුර පැවසුවා. දාර දෙකයි එක මැද එක ගැවසීය. වටපිට යන කලට කණු 4ෙන් යාය. ගෙට ගිය කලට කිසි බියකුත් නැතුවාය. මට දෙනනා ලෙසට මහරජ ඉබ්බාය. මහරජ ඉබ්බායේ යනුවෙන් අවසන් පදයෙන් අන්දරේ හීන් සීරුවේ රජුට උපහාසයක්ද එල්ල කළා. පිළිතුරු කවියෙන් සතුටටපත් රජු වහා අන්දරේ කවිකාර මඩුවේ කවියෙක් බවට පත් කළේය.